මම දැන් ප්‍රෙග්නන්සි එකේ දෙවෙනි මාසෙ ගත කරන්නේ. එතකොට ටිකක් කෑම ගැන සැලකිලිමත් වෙන්න වෙනවා ටිකක් වැඩිපුර. ඉතින් මේ දවස්වල මම ස්නැක් ටයිම් එකට ගන්නේ මේ වගේ රටකජු, ආමන්ඩ්, වෝල්නට් වගේ දේවල්. ඉතින් මම සේරම සතියට එකපාර හදා ගන්නවා. රටකජු, වෝල්නට් ඔක්කොම වෝල්නට් එක රත් කරන්නේ නැහැ. ආමන්ඩ් එහෙම රත් කරලා අරගන්නවා. අනිත් එක මම තව දෙයක් කියන්න කැමතියි. අර මේ ආමන්ඩ් ටික එකපාරක් ෆ්‍රයි කරලා දෙන්නේ. දැන් ආපහු දැම්මේ ටිකක් රත් වෙන්න. මොකද මේ දෙකේ කුකින් ටයිම් එක වෙනස්. චුට්ටක් රත් වෙන්න ඕන නිසා තමයි මම ආමන්ඩ් එක ආපහු මේ රටකජුත් එක මික්ස් කරලා දැම්මේ. ඒක කලින් අරගන්නවා. අරතරන් වෙලා කුක් වෙන්න තියන්නේ නැහැ. මේ මට කඩවල රයිස් හදන විදිහ එක්ස්පීරියන්ස් කරන්න ඕන. ඒ නිසායි මම මේක ගස්ස හදන්නේ. ප්‍රෙග්නන්සි එකේදී අපිට සාමාන්‍යයෙන් පළවෙනි මාස තුන කෑම කන්න අමාරු වෙනවා. වොමිටින්, ඊළඟට තව ප්‍රශ්න ගොඩක් එනවා. කෑමක් පිරියාව. දැන් මට උදේට හැමදාම වොමිටින් ගතියක් එන්න පටන් ගත්තා. ඊට පස්සේ මම කරන්නේ උදේ නැගිටලා හිස් බඩම ආමන්ඩ් 2-3ක් පීනට් නම් වැඩියම කෑවේ නැහැ. පීනට් මොකද මේ කාලේ වැඩියම හොඳ නැහැ. ඇලර්ජිස් තියෙන අයට එහෙම. මට එහෙම ඇලර්ජි එකක් නැති වුණත් මම කෑවේ නැහැ. පස්සේ තමයි දැන් මේ කන්න පටන් ගත්තේ. ඒත් හරියම චුට්ටයි මම කන්නේ ඇට 2-3ක් වගේ. ආමන්ඩ් ඇට 2-3ක් 4ක් වගේ කෑවට පස්සේ මට වොමිටින් ෆීලින් එක නැති වෙලා යනවා. ඒ නිසා මම හැමදාම උදේ පාන්දර හිස් බඩ ආමන්ඩ් ඇට 2-3ක් කෑවා. ඒකෙන් ඇත්තටම මට ලොකු සහනයක් ලැබුණා. නැගිට ගමන් දැනෙන ඒ වොමිටින් ෆීලින් එක, අපිරියව ගතිය, ඒවට ඇත්තටම මේ බිස්කට් එකක් වගේ දෙයක් කනවට වඩා මේ වගේ දෙයක් කන එක හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ. තව මම උදේ පාන්දර සීතල වතුරෙන් නෑවා. ඒකත් ඇත්තටම හේතු වුණා මට රිකවර් වෙන්න. ඒ කියන්නේ මට ඉක්මනින්ම වොමිටින් ගතිය නැති වෙලා ගියා ඒ දේවල් කරනකොට. සාමාන්‍යයෙන් දවසට වතුර ලීටර් එකමාරක ඔය බෝතලේ තව ලීටරයක් මම බොනවා. ඊළඟට පුංචි ස්නැක් ටයිම් වලට පළතුරු ටිකක් ඒ වගේ දෙයක් ඉතින් මම අරගත්තා. මම සාමාන්‍යයෙන් උදේ පාන්දර කන කෙනෙක් නෙමෙයි. හැබැයි එසේනම් මගේ ප්‍රෙග්නන්සි එකේදී වෙනස් වුණා. මේ තමයි එදා උදේ කෑම. උදේ කෑම එක නෙමෙයි අර උදේ පාන්දර දෙටි ගස්ට්‍රයිටිස් ගතියක් දෙනවා. ඒකට කන නට්ස් කීපය තමයි මේ. මේ තියෙන්නේ බඩේරුංගුවට පැදලා ලුණු දාලා. ඒකත් හරිම රසයි. මම උදේ පාන්දර නැගිට ගමන් දැන් නම් කෑම බලාගෙන තමයි නැගිටින්නේ. ඉස්සර වගේ නෙමෙයි. මම මේ කන්නේ කිරි වලට, කන කිරි කර්ඩ් වලට මීපැණි දාලා. මම මෙච්චර දවස් මීපැණි වැඩි යූස් කරන්නේ. හැබැයි දැන් මීපැණි යූස් කරන්න ගත්තට පස්සේ මම හැම දෙයකටම ස්වීට්නර් එක විදියට යූස් කරන්නේ මීපැණි. ඒක ඇත්තටම හෙල්ති වගේම රසයේ වෙනසක් නෑ. රස හොඳයි. කන්න පුළුවන්. මම හිතාගෙන හිටියේ මීපැණි දැම්මට පස්සේ රසක් වෙනස් වෙයි කියලා. හැබැයි එහෙම මොකුත් ප්‍රශ්නයක් නැහැ. මේ වගේ දවස් ගානක ස්නැක් ටයිම් එක, මෝර්නින් රූටින් එක, ඒ ඔක්කොම එකතු වෙච්ච පුංචි වීඩියෝ එකක්. මේ කාලේ මට ටිකක් සැර දේවල් කන්න පුළුවන්. ඒ නිසා මම මේ විදියට කන්ටේනර් එකක මිරිස්, ලුණු, ගම්මිරිස් අරගෙන මෙවිත් තියන්නේ. උඩ තියාගෙන අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා. ටිකක් සැර දේවල් කනවා වගේම මට මේ කාලේ ක්‍රේවින්ස් එනවා ඔලිව් කන්න. මම ඉස්සර ඔලිව් කන්න එහෙම ආස කෙනෙක් නෙමෙයි. ඒත් දැන් මට 12ටද උදේ 5ටද ඕන වෙලාවක ඔලිව් කන්න පුළුවන්. මේ ඔලිව් වල තියෙන බෙනිෆිට්ස් මම ස්ටඩි කළා. එතකොට මට දැනගන්න ලැබුණේ ප්‍රෙග්නන්සි එකේදී පපාටයි අම්මටයි දෙන්නටම හොඳයි ඔලිව්ස් කනවා නම්. හැබැයි ඒක ප්‍රමාණවත් විදියට ලිමිටඩ් ගන්න ඕන. මොකද එහෙම නැත්නම් බර වැඩි වෙන්න පුළුවන්. ඇලර්ජිස් එන්න පුළුවන්. ඒ වගේමයි ලුණු තියෙන නිසා අපේ ඇඟේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙන්නත් පුළුවන්. ඔය හයිපර්ටෙන්ෂන්, බ්ලඩ් ප්‍රෙෂර් වැඩි අවදානම් මට්ටමක ඉන්නවනම් ඔලිව්ස් ගන්න කලින් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඒ වගේමයි ඔයාට ලැබෙන චූටි පැටියට
ඉතාම ප්‍රයෝජනවත් වන දෙයක් තමයි මේ ඔලිව්ස් කියන්නේ. මොකද මොනොසැචුරේටඩ් ෆැටි ඇසිඩ් එකයි විටමින් E වල එතකොට බබාගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකට ස්නායු පද්ධතියට ඒකෙන් ප්‍රතිලාභ ලැබෙනවා. අපි හැමෝම දන්නවා ප්‍රෙග්නන්සි එකක ඉන්නකොට ස්ට්‍රෙච් මාක්ස් ඇති වෙන්න පුළුවන් කියලා. මේ ස්ට්‍රෙච් මාක්ස් අඩු කරගන්න ඔලිව්ස් වල තියෙන ඇන්ටිඔක්සිඩන්ට් වලට පුළුවන්. ඒ වගේමයි ඉමියුනි සිස්ටම් එකටත් ගොඩාක් වැදගත් වෙනවා ඔලිව්ස් ආහාරයට ගන්න එක. ඉන්ෆෙක්ෂන්ස් වලින් ඩිසීසස් වලින් ආරක්ෂාව ඔබට ලැබෙනවා. ඉතින් මම ගිහින් එන්නම්. අපි මේ ලස්සන ජර්නි එකේ අත් දෙකෙන් දිගට